කොතරම් බල සම්පන්න රජකු ජාලය තානය බවට පත් කළේද කියා සිතන්න මෙහි මහා පරාක්‍රම බහුගේ කතාවයි. ප්‍රතිවාදී රාජධානී බලය සඳහා සටන් කළ නමුත් ඔහු වෙනස් විය. ඔහු සටන් කළේ නිකම්ම නොවේ. ඔහු උපාය මාර්ගයෙන් සහත් දැක්මෙන් ජයගත්තය. නමුත් ඔහු ඉදිකිරීම් කරුවෙකු පමණක් නොවේ. ඔහු ඉන්දියාවට සහ බුරුමයට පවා හමුදාව යන්නවා. ශ්‍රී ලංකාව සැබෑ බලාගාරය බවට පත් කළේය. වතුර බින්දුවක් අපතේ නොයන්න එය ඔහුගේ ආදර්ශ පාඨය විය. ඔහු තම ජනතාවට කිසිදා ජලය හිඟ නොවන බව සහතික කිරීම සඳහා දැවැන්ත ජලාශය ඉදි කළේය. සැදැහැවත් බෞද්ධයෙකු වූ ඔහු පන්සල් ප්‍රතිසංස්කරණය කළේය. දූෂිත භික්ෂූන් ඉවත් කළේය. රාජධානිය පුරා දැනුම ව්‍යාප්ත කළේය.